Hi, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මේ vlog එක ගේන්නේ අද බෝඩිමේදී. එළිය ගණන් ගන්න එපා. මේ තියෙන්නේ මගේ කාමරේ. ඔන්න ඉතින් පොඩ අස් කරන්න තමයි හිතුවේ අද උදෙන්ම. ගොඩක් වෙලාවට කාමරේ අස් කරන්න කියලා තියෙන්නේ මේ පොත් මේසේ තමයි ගොඩක්ම මේ බඩු මේ එහාට මෙහාට තියලා අවුල් යන්නේ පොත් මේසේ. ඉතින් මම ඒක තමයි මේ අස් කරන්න ගත්තේ. උදෙන්ම කොහොම හරි 9ට 9:30ට තමයි මම ওই වැඩේ පටන් ගත්තේ. ලොකු වෙලාවක් ගියෙත් නැහැ. ඉතින් කොහොම හරි පොඩ කාමරය අස් කරන්න ගත්තා. මේ තියෙන්නේ මේ මං ගත්ත කැට දෙකක්. ඒ දෙකට මාරුවට සල්ලි දානවා. හැබැයි සමහරවිට ඕක ගන්නවා. මේ තියෙන්නේ මගේ ජුවලරි බොක්ස් එක. මේකේ සමහර ඒවා අඩුයි. මම සමහර චූටි ඒවා වීදුරු බෝතලයකට දාලා වෙනම තියෙනවා. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට දුන්න gift එකක්. මම මගේ යාළුවෙක්ට කියලා මේ රේසින් වලින් එක gift හදාගත්ත මතකයක් විදිහට තියාගන්න ඕන නිසා මම ඒ වලින් බේස්ලෙට් එකක්, කී ටැග්ස්, එතකොට මාලයක් හැදුවා, කරාම්පු ජෝරු දෙකක් හැදුවා. මේක තමයි මෙතන තියෙන්නේ. කොහොම හරි අස්කර යද්දි මගේ O level කාලේ මේ ලියපු ෆොටෝ බුක් එක හම්බුණා. මම මේකේ වීඩියෝ එකක් ඔයාලට වෙනම ගේන්නම්. මේ රසතැන් තියෙනවා. මේවා කියවද්දි සමහර වෙලාවට hina යනවා. මේ ලැජ්ජත් හිතනවා මේ කියලා තියෙන දේවල් දකිද්දි. මම හිතන්නේ ඔයාලටත් ඇති මේ වගේ ෆොටෝ බුක් එකක්. මේ තියෙන්නේ මේ බෙහෙත් එක මේ කැස්සට හොඳයි. ගොඩක් වෙලාවට අපිට මේ ලෙඩ වෙනවනේ. ඉතින් ඒකත් එක්ක මේ කැස්සට හොඳයි අතර මේ බෙහෙත් එක. කොහොම හරි මේ තියෙන්නේ අස් කරාට පස්සේ පොත් මේසේ අවුට්පුට් එක. ඉතින් කොහොම හරි කාමරේ අස් කරලා මම ඉවර වුණා. මේ තියෙන්නේ මගේ ටෙඩියෙක්. මෙයාව මම බස් එකේ ඉඳන් ගෙදර ඉඳන් බෝඩිමට අරගෙන ආවා. බස් එකේ වෙනම ෂීට් එකකට මේ සල්ලි දීලා බුක් කරලා මෙයාව එහා පැත්තේ ෂීට් එකේ තියාගෙන තමයි ආවේ. කොහොම හරි පැය පැයක් විතර යද්දි මම කාමරේ අස් කරලා ඉවර වුණා. මගේ පුරුද්දක් තියෙනවා කාමරේ කියන්නේ කැම්පස් යන්නේ නැති දවස්වල කාමරේ අස් කරාට පස්සේ මම හඳුන් කුරුපත්තු කරනවා කාමරේ. ඉතින් මම ඊයේ බඩුගෙන වෙලාවේ මේ හඳුන් කුර එකක් ගත්තා ඉවර වෙලා තිබුණ නිසා. ඉතින් මේ හඳුන් කුරකුත් පත්තු කරා කාමරේ අස් කරලා ඉවර වුණාට පස්සේ. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ආදරෙයි. ඒ වගේම මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් තවත් vlog එකකින් එකතු වෙමු.